හරි ඊගාව ගාන 9 වෙනි ගාන දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේහි කුරුල්ලෙක් සිටී. C ලක්ෂයේ ළමයෙක් සිටී. තවද AC තිරස් වේ. ළමයා කුරුල්ලා දකිනුයේ අංශක A ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකිනුයේ අංශක B අවරෝහණ කෝණයකින් නම් රූපයේ එම කෝණ නිරූපණය කරන්න. අංශක A සහ අංශක B අතර සම්බන්ධතාවය ලියා දක්වන්න. ළමයාගේ උස නොසලකා හරින්න කියලා වරහන් ඇතුලේ ලියලා තියෙනවා. රූප සටහනකුත් දීලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම බලාගමු ආරෝහණ කෝණ අවරෝහණ කෝණ මොනවද කියලා. අක්ෂිමත්වෙන් S මට්ටම මේක කියලා හිතුවොත් ආරෝහණ කෝණය කියන්නේ වැඩි වෙන පැත්තට. ආරෝහණ කෝණය. එහෙනම් අවරෝහණ කෝණය මේ පැත්තට. මේක ආරෝහණ කෝණය මේක අවරෝහණ කෝණ. එහෙම වුණාම ළමයාගේ ඇහැ තියෙන්නේ මෙතන මොකද අපිට උස්ස නොසලකා හරින්න කියනවා. ආරෝහණ කෝණය හැදෙන්නේ මේ පැත්තට. මේක එයා අංශක ඒලු. ඊට පස්සේ අපිට කියනවා කුරුල්ලා ළමයා දකින්නවලු අංශක B අවරෝහණ කෝණයකින්. මේ ඉන්නේ කුරුල්ලා. එහෙනම් එයාගේ අඩු වෙන පැත්තට තියෙන්නේ මේ S මට්ටම. S මට්ටමෙන් අඩු වෙන පැත්ත මේ කෝණය නෙමෙයි. මේ කෝණයයි ගන්නෙ අංශක B. ඔන්න ඔය දෙක නිරූපණය කරන්න කියනවා. ඔය විදිහට එන්නාම ඔන්න ලකුණ හම්බුණා. ඊගාවට මේ දෙන්නගේ සම්බන්ධතාවය ලියා දක්වන්න. මොකද්ද තියෙන සම්බන්ධතාවය? අංශක 90යි තිරස් රේඛාව ඊට පස්සේ අක්ෂි කුරුල්ලගේ අක්ෂි රේඛාව. එහෙනම් මේ දෙක සමාන්තරයි නේද? සමාන්තරයි ඒකාන්තර කෝණ. එහෙනම් ඒකාන්තර සමාන්තර රේඛා දෙකක් අතර ඒකාන්තර කෝණ සමානයි. ඒ අංශක සමානයි B අංශකයි. හේතුව ඒකාන්තර කෝණ. මම ඔය අස්සෙන් ගහන්න නැතුව ඒක ලියන්න ඉඳ තියෙන දේ ලියන්න ඕනේ.